සරුංගලේට තයිස් කන්න දුන්නා. කෑවේ නෑ ඔක්කොම මම. තුත්තම් බත්තිත්තා දංගිරියක. ඒ නූල් ටික දීලා තමයි. ඒන්ජල් කෙනෙක්. ඒකනේ. ඔයා මාර වැඩර් කෙනෙක්. ඔව්. තව යන්න. ඒක ගස් ගලවෙන් යන්න කොහොම ටයිම් වලද? මමනේ ගම්මකට නූල් දුන්නේ මේ බලන්න ගොන් නෑ. දන්නානේ. අත දාම්මට ගියත් අත. අද මං ඇල්ලුවේ දෙන්න දැන් මට. එක්කෙනෙක්ටත් දෙන්න ඕක මගේ මං යනවා ගෙදර අරන්. අද මගේ සරුංගලේ දෙන්නේ නෑ. අයියෝ. සරුංගලේ දෙන්න. හලෝ යාළුවනේ අදත් ඔයාලගේ ඉන්න රෂි බොයි YouTube channel එකත් එක්ක අදී සරුංගල් යවන්න තමයි හදන්නේ ඉස්කෝලේ ඇවිල්ලා ඊට පස්සේ කවිසලා දිහාම කෙලින්ම වෙනුමල්ලිතා වෙනුමල්ලි කවිසලා දිහා දැන් කවිස මේ නම්බරේ මොකද ගන්න 6යි 3යි ගමු නේද ඔව් සරුංගල් යවන්න එක නූලුත් නෑ මාර ප්‍රශ්න කියන්නේ ඒක තමයි යංක නූල් ගමු 3යි 6යි ඔව් ගන්නු නූල් පන්දුත් ගත්තා අයිසුත් ගත්තා වේ සුපිරි සල්ලි අයිස් ගත්තා සුපිරි මම කවිසට මාර සතුටක් තියෙන සරුංගල් යන නූල් පන්දු ඉවර වෙලා තිබ්බේ ටක් ගාලා යන් දාගන්න ඉතින් හෙල්මට් එක මේ කල්ල ගන්නදි ඒක දෙන්න ඒක මන් දාගන්න ඒක මන් දාගන්න මේ සක්කොට එකයි එහෙනම් අද තියෙන සරුංගල් යන තමයි හදන්නේ වීඩියෝ එක නම් බලන්න ඉන්න දිගටම සුපිරි වෙයි නගි යා නගින්න අම්මේ යාළුවනේ මමත් අර වෙනුල් වගේ රුබින් හුක් වෙන්න ගියානේ කකුල් දෙකම ඩැමේජ් මේක කුලයි යා කකුලයි හරි ෂෝක් යාළුවනේ ප්ලේස් එකට ආවා යන්න තමයි හදන්නේ අයිස්ක්‍රීම් කකා යන්න හදන්නේ සරුංගලේටත් පොඩි අකටක් වැකුණා වෙඩුමල්ලි ගතිබේ අයිස්ක්‍රීම් සරුංගලේටත් අයිස් කන්න දුන්නා කෑවේ නෑ ඔක්කොම මම ආයෙ වමන කරා ඊගෙන පස්සේ නෑ ඉතින් වමන කරනවා උඩ අදිද්දිම මට පොල්ලත්ෙන් ගැව්වානේ මගේ අයිස්ක්‍රීම් එක කෝට්ට ඇතුළටම ගියා දෙපැත්තෙන් අල්ලගෙන ගන්නේ දැන් ඔයත් ඔකට වටන්නකෝ යාළුවනේ අද කවිට රොබින් හුඩ් ගන්න ගියා පඩි වෙලෙයිද පීවු ගලපන්න වැටුනේ මාල් පොටි දෙකක් පෙරලා හරි බීම මේව වෙලා චාතිලා කියලා තව එක්කෙනෙක් හිටියා එයා කන්නක් දාන් ඉන්නේ චාතිලා කියන එක පොරත් වැටුණා මාත් එක්ක මේකයි ප්‍රශ්නේ උනේ ඌ අන්නවන කන්නලේ කුඩු වෙලා ඇස්සේ පොඩි වෙනවා යාළුවනේ මෙතනදී සරුංගල් යවන්න විතරක් නේ දමුත් කෑ හැකි දන් ඉතින් නෑව හැකි ගිය පාර මායි වෙනුමල් විතරයි ආවේ කවිස නම් ආවේ නෑ අපි කවිස දාලා ෂේප් එක කවිස මේ කකුල මොකද්ද වෙලා රොබින් හුඩ් දෙන්න ගිහින් මලවදේ නෙමෙයි මේ පැත්ත කලට යනවාද එහා පැත්ත කලට යනවාද අර උස කලට යන්න උස කලට යන්න බෑනේ කවිස අර පල්ලේ නම් මොකට ඕක නගින්න බෑද මේ අපේ අක්කලට චුට්ටක් ඕන කිව්වා මේ අක්කලට පොඩක් කවටුම යද්දි කඩයින සෙමිට අතල්ලක තුන මටත් ඕනේ ඕක 10 ඔය කට්ටිය නෝ වැඩේ ඔය ඇත්තටම කිව්වා මේක 6 කියලා බොරුව කරන්නේ යාළුවනේ මේ වල තියෙනවා බෙම් මෙතන දා තියෙන්නේ 210 D කියලා 410 D කියලා තියෙන මේ එක තමයි ගන්න ඕනේ අපි හරි මේක රීඩ් ගන්න රීඩ් කෝල් බාගේ එහෙම එන්නේ කවිස ඔය වැඩේ කරන්න අපි හැමිට දම් ටික කන්න නේද ඒම මේ ඒවා දාලා නෑ උඩ ගියාට පස්සේ සරුංගලේ නූල අල්ලන්න දෙන්නේ මේක අල්ලන්න වෙන කන්න බඩගිනි තුත්තම් බත්තිත්තා දංගිරියක ඒ නූල් ටික දීලා තමයි මේ කොහෙට දුලන් තියෙන්නේ මං යන් වෙලා ඉන්නේ මේ යම් රහයි යාළුවනේ කොහෙද පල්ලෙහාට දුලන් තියෙන්නේ අර දෙන්නේ හේප් එක යාළුවා දවස් දෙකක් කො හරි වෙඩලා අල්ලන්න සුපිරි ඒ සයිඩ් නේ සයිඩ් එකක් තියෙනවා පොඩි එහෙනම් ගන්නෝ රැල් ටිකක් ගලමු රැල් සයිඩ් එක නෑ ආය අල්ලනවා සයිඩ් තියෝ
සයිඩ් නෑ යා සරුංගල ඒන්ජල් ක්‍රමයට හදලා තියෙන්නේ. ඒන්ජල් ක්‍රමයට හදලා තියෙන්නේ. ඒන්ජල් කෙනෙක්. ඒකනේ ඔයා මාර වැඩර් කෙනෙක්. ඔව්. තව යන්න. යනුනේ අදින්න යන්න උලක් කරන අදිනවා. දෙන්න. සරුංගල කන්නත් බෑ. මේ අනික් ගෙඩි මොනවද අර? ඒව දන්නේ. ආ උඩ තියෙන අත්ත. අතර දානකො. ඔය ටික ගහක් කරන්න නෝ හොඳ නෑ. මෙහෙම කරන්න. අපි එහා පැත්තේ යනවා කියන්නේ. කොයි කාලේ බලන්න. සරුංගල උඩ ගියේ නැතුණා රවුලන්නේ නෑ. ගස් ගලෝගෙන කෑම. නූලේ මතා ගන්න තුච්චම් බට්ටිටා දංගඩියක් කෑවා තුට්ටියට ගෙව්වා තුට්ට කෑවා මේක පොකුරේ මේ පැත්තේ නෙවෙයි එහා පැත්තේ අපේ එතනින් කඩමු නේද එතින් කඩු රසිය එන්න ඔය පොල්ල ගන්න එදාවදේ සරුංගලේ අදත් මං ගහකට දාන එක දානවා එදත් මං හිතුමතේ නෙක් කරේ කිව්වේ නැති වුණාට කලින් සරුංගල් වීඩියෝ දාලා තින්නේ ඒකත් බලන්න මායිකා විශ්ව විතර ඉන්නේ ඒක ගස් ගලවෙන් යන්න බොර ටයිම් වලද නෑනේ එයි ගස් ගල වුණාද ඉස්සල්ලා සරුංගලේ වත්තේ වෙන්නේදී කොර කරස් ගාලාව දන් ටික නම් කඩාවත් යාළුවට මෙතන හුලං කැරගෙනවා එක එක විදිහට වෙන්නේ අර පේනවනේ දැනුත් එහෙම සරුංගලේ යන්නේ වෙන පැත්තකට කාන්දර නෑ මම දන්න විදිහට සරුංගලේ හැදුවා අපි දැන් ප්ලේස් මාරු කරන්න යන්නේ අප්පච්චිලා වත්තට යන්නේ අප්පච්චිලා වත්තට යන්න තමයි හදන්නේ අප්පච්චිලා වත්ත සෙට්ටමු යාළුවනේ බයිසිකල් වල ප්ලේස් එකට යනවා මම සරුංගල ඉස්සරම අල්ලන එක්කනට උඩ ගියාට පස්සේ සරුංගල අල්ලන්න දෙනවා මම වෙනු මල්ලි මේ මං බෑ එහෙම කරන්න දෙන්න බෑනේ මමනේ මම කවිසත් එක එකතු වෙලා සරුංගල හැදියේ දැක්කනේ යාළුවනේ එහෙම කිව්වම කට්ටිය වැඩි වෙනවා සරුංගල අල්ලන්න රාහත් කිව්වේ නේ රාහත් ඇහුණානේ යන්නේ අපි දෙන්න මම මේ සරුංගලයකට මාට්ටුවක් දාමු කිව්වේ අද ඇත්තට ඕ සිරාවට ඕ දැන් මේක අල්ලනවා කවුරු හරි මම යන්න ඔය කොහෙද යන්නේ කොහෙද යන්නේ අරේට යන්න අද අතින්නවා වෙනු මොකක් කරන්න එපා මම ලස්සනට ඇදලා ගන්න කවිස මේක උඩ යනවාද කියන්නේ ඔව් බලමු බලමුද මෙතන උඩ ගලේ ඉඳන් අල්ලන්නද තව ඈතට යන්න ආමරේ පොල් පැලේ ගාවට යන්න දැල්ලුවේ ඔයා යන්න පිටිපස්සට ඔතන අමාරුයි රසියයි නෑ ඉන්න අදින්න බා සුවඳ මල්පතා ආදන් යන්න එකයි උලන් ගලන් එමු නූපන් දතර ගන්න උලන් අදින්නද සුපිරි කවිස උඩ යාළුවනේ අද සරුංගලත් උඩ යනවා උඩට කොසරුංගලේ සයිඩ් මොන සයිඩ්ද පොඩි එකක් තියෙයි ඒ පොඩි එකක් හදලා ගමු බාන්නද කියන්නේ බාමු අය අල්ලමු බෑවත් කමක් නෑ කොහොමද ගැස්සිලි පාර වගේ අම්මා තනි කැලින් සරුංගලේ පොඩි සයිඩ් එකක් තිබ්බ ඒක හදලා මෙවනවා නැත්තම් ගහට ගියත් අපරාධනේ කවිස අල්ලන්න ලැස්තෙන්ද අර ඉස්සල්ලා ගිය තැනට යන්නකෝ වෙනුලෙන්ද වෙනුලුත් යන්නකෝ උලන් ආවම අල්ලමු වෙනුල් අල්ලනවා උලන් ඉන්න උලන් නාදාම අද සරුංගල නූල අදින්න තා ඇදලා තියා
මායි කවදාවත් මගේ සරුංගල් උඩ යන්නේ නැතුව නෑ යාළුවනේ. වෙනුල් නූල් වන්නකෝ. අඩ උඩ සුපිරි උඩ. අම්මා කොයිද සරුංගල උඩ? බිමල වෙලා උඩ ලාලා. ඔව්. අයියෝ සේරෝ බඩ මැද වැටුණා ඈ නෑ සීරා හරි හරිද තියනා පොඩි ඒක උලන්නේ නෑ යාළුවනේ බස් එක උමුද අම්මා බස් එක කියලා බාන්න එපා හොඳේ බස් එක බානද අයියේ ඔන්න බාන්න ගැස්සිල්ල අපි යාළුවනේ මෙහෙමයි මාට්ටු දාන්න ඕනේ දේරු බඩ මැද වැටුණා. ලැබුණා. ඔන්න යාළුවනේ මාට්ටු දාන්න කරම. මහන්සි නේද? කවිස. උඩ යවමු මේකත් ඈ. ගහට එම යන්න දෙන්න එපා. අනේ බිම්මත ගන්න දෙන්නකෝ ප්ලීස්. ඔයාට අමාරුයි. තද වෙන තරමත් එක්ක මාත් මේක අදගෙන ඉන්න එන ගේමක් තියෙනවා. ප්ලීස්. උඩ ගියාට පස්සේ දෙන්න. උඩ ගියාම තව අල්ලන්න බැරි වෙනවා. යාළුවනේ බලන්න කවිසමට අල්ලන්නවත් දෙන්නේ. අනේ ප්ලීස්. ඉදිලාන් මේ පැත්ත. කැන්ද කිරි ටිකක් තිබ්බනම් අරු ඈ. නෑනේ කැන්ද කිරි. කොතනද? කොහෙද? අබෝ කවිස. මං කිව්වනේ ආයේ ඉතින් මට මල පැන්නොත් ඉවරයි කියලා. අයියා. සරුංගලේ අවසන් කටයුතු කරමු. ටික්කොනේ මේ ඩිස්කෝ ගහුවත් මට වැඩක් නැහැ. දැන් මම නූල් ටික දෙනවා. නූල දෙන්න බා මම දෙන්න නූල්. මම නෙయ్య දුන්නේ යදන් නූල් දුන්නේ මමනේ ගමකට නූල් දුන්නේ මේ බලන්නකො නෑ දන්නයි අත දාන්න අම්මට ගියත් අත ගියපාර නූල් දුන්න දීමට ගියා ගහට ඔල සද්දය අද රීඩ් එක දෙන්න ඕක කරන්න යන්න එපා බෑග් අහනවනේ අවුලක් නැහැ දැන් නූල් ටික දෙමු ඇයි නූල් ටික නූල් නම් දෙන්න ගමකට ඔය දෙන්න අල්ලානේ නූල බරයි බර නෑ වවුල නමෙන් යවන්නේ හරි දෙනවා බය වෙන්න එපා ඉන්දෙන් දෙනවා ආයි එදා වගේම මේ ශෙනික වෙනුමල්ලි අර පොල්ල ගේන්නෝ ඔව් ඈ නූල ඔතනින් එනවා පොට ඈ ශෙනික එනවද ගැට ගිහලා අනිත් පැත්ත දුන්නා ඔව් තියාගෙන ඉන්න රේට් එකම දෙනවා අනේ මන් දෙන්නම්කෝ අනිත් පැත්තෙන් දෙන්නකෝ හරිද අතරම නූල කරනවා මේකෙත් අවසන් ගමන් යයිද යන්න තමයි දෙන්නේ නූල් අනේ බෑ මට අල්ලන්නවත් දෙන්න ඕනේ කලින් එකවත් අල්ලන්න දුන්නේ මයික් එකක් කම්බම් කරනවා වගේ නේද කවිජට අම්මේ NS එකක් කම්බම් කරනවට වඩා NS 250 නේද 250 නෙමෙයි R1 එකක් R1 හොඳයි නේද ටකරවලට R1 හොඳයි තමයි මේ කට්ටිය මහන්සියලා සරුංගල්ලා නම් මං කනවාද අය බය වෙන්න කාරණේ කොළුවට රත ගායද කොළුවට රත ගාය මේකත් අවසන් ගණන් යනවා අවසන් ගමන් යනවා අවසන් කැමැත්ත කියා පිය සරුංගලේ එවිට දෙමු අනේ මට උඩට ගියාට පස්සේ ඕනේ මම තමයි ඉස්සෙල්ලා බැලුවේ හරිද අනේ ඒක කතාවද හරිද අනේ මං ඇල්ලුවේ දෙන්න දැන් මට එක්කෙනෙක්ට දෙන්න ඕක මගේ මං යනවා ගෙදර අරන් අද මගේ සරුංගල දෙන්නේ නැහැ
අද උලන් නෑ යාළුවනේ. පාත් වෙන උඩ උලනුත් නෑ. දෙයියනේ උලන් පිපින්න. නැත්තම් අපේ තරුංගලේ පාත් වෙනවා. නූල් දෙන්න නූල්. පෑන් 4ක් විතර ගහමුද වටේට? ඇයි පෑන් 4? නැත්තම් මේ උලන් නෑ. ෆෑන් එක. නූල් ඕනේද? හී යාළුවනේ තරුංගලේ කවරේ අල්ලුවා. ගිය පාරක පාට. ගිය පාරක කොහොම හරි වැරුණා එක ගහට ගියා කවිස තනියම මට දෙන්න තු වැඩේ කරගත්ත කොහොම හරි. මේ සැරේ දුන්නා නැත්තම් අර ගිය සැරේ බ්ලොග් එකක් කරේ අන් ඒ වගේ පොඩි අක්‍ර තැප්ප වෙනවා. ඊට පස්සේ අඬන්න ගන්නවනේ. යාළුවා නිමාඩු කාලේදී සරුංගලයක් තැව්වේ නැත්තම් වැඩක් නෑනේ. මේ වෙලාවේදී අපි නයි නිමාඩු දෙන්නත් නිමාඩු දෙන්නත් කලින් වැඩේ පටන් ගත්තා. නෑ තදක් නෑ. බලන්න හුලං අල්ලද්දි වෙන්නේ. පොල්ලද ඒ ඊළඟට ඩ්‍රෝන් එක තරන් එම ඔය පොල්ල දෙන්න මට. ආද කවිස. අල්ලන්න. ඔතන වැල්ලුව ලෙහා ගන්නකෝ. ඔක ලෙහා ගන්න. වැල්ලුව ඉස්සරහ වැල්ලුව. වෙනුල්. ඔය බිම. දැන් උලන් නිසා එන්නේ. උලන්නේ. උලන් අඩු නම් බලමු. යාළුවන්ට ගිය පාර ගැන ගැහුණා නේද? ගිය පාර ගැහුණා. ඒක චුට්ටක් සාදර. ඔව් ඒක අහව. මේ තදවිල්ල නම්බර 3න් යවණන් කටස් ගන්නවා. වෙනුම් වලින් පොඩ්ඩක් ගෙදර එන්න ඕනේ නේ දන්නවනේ. කොල්ලා ගාවා. අදිශේයිදි ටග්ගල බානවා. කොල්ලා පාඩම් කරන්න එපා. කොල්ලා පාවුනේ කොල්ලා. මේ පාර සිකුරාද විභාගේ අපි මෙහෙම කරාට අතාරින්න මං අල්ලන්නේ වෙඩුල් නෙමෙයි අල්ලන්නේ මං ගස්සන්න එපා ඉතින් මේක දැන් බාන්නනේ යන්නේ මාරෙක් කෙනෙන්නේ ගස්සන්න එපා මේ නූල් ඔතන්න බැරි එක්කෙනෙක්ට සරුංග දාලන්න දෙන්නේ නැහැ ඉම කොමද කියලා අන්න එපා එහෙම තමයි අපේ නීතිය යාළුවේ අපේ පොලිස් බලෑනියට අනුව 1990 වගන්තියේ 1060 වන පිටුවේ නීතියක් තියෙනවා 1960 නෙවෙයි යාළුවේ 60 පළවෙනි වතාවතකද සරුංගලයක් උඩේවල බාන පුදුමයි කඩුන් නැතුව අඩේ වෙනුල් ඔයා කඩ වහගන්න නෑ කඩුත් කඩමු නෙවෙයි ඉස්සල්ලා කඩ කැපේ කිව්වා සිරාට මඩ කැපුණා මේ ගන්න තියලා කඩමු බාලුවනේ බාණ්ඩ සෑහෙන කාලෙකින් සරුංගලයක් උඩේවල බාණ්ඩ හදන්නේ මම නැත්තම් ආයේ මාට්ටු දාලා එක්ක කල්ලා තරන ඔන්න ඔය ආකාරයට ගැස්සිලි පාර දාලා කුරුල්ල වෙන්නේ නේද මට ඒක ලොකු ප්‍රශ්නයක් ඒ කුරුල්ලා හිතන්නේ මේක සතෙක් කියලා වරින් යකෝ අම්බී රත්තරන් අද වුණා යාළුවනේ බාණ්ඩ යලන්නේ අතලක් වගේ අලේ සරුංගලේ අපේ තරුංගලේ මුකුත් තුන්නේ ගාන්න බෑ මුකුත් තුන්නේ මේ ඉස්සරහා ටික ඇයි උඩට තද උනේ ගොඩක්ම හුලං වලට මේ නූල ගැට මේව වැටෙනවා මේ ගැට ගහලාද කැරකෙනවා නූල සරුංගලේට තව උඩ යන්න ඕනේ නේද කොහෙද තව කැරකෙනවා මේ ඔය අතේ යන්න පුළුවන් යාළුවනේ සරුංගල උඩ යවලා කොහම හරි ආයේ බාගත්තා මේ නූල් පන්දු නූල් අපත ගියෙත් නැහැ කෙලින්ම නූල් 6 නූලකුයි ආයේ 3කකුයි ගෙනාවා පේනවා නේද 3ක නැති 6කින් යවුවේ නූල් අපත ගියෙත් නැහැ යාළුවනේ ඉතින් වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ සරුංගල උඩ යවුවා මේ නූල් පන්දුෙන් මුකුත් තුන්නේ ඉතින් ඒක අපත ගියේ නෑ බාගත්තා කොහම හරි ඔක්කොම බාගත්තා සරුංගලේ චුට්ටක් කරලා ඒ උඩට උඩ ගියා නේද ඔව් ආයෙත් YouTube channel එක subscribe කරලා තියාගන්න එහෙනම් අපි මෙතනින් මේ වීඩියෝත් ඉවර කරනවා අපි